පික්සල් කාර් රේස් ගේම් එක. ඒකේ මම හදාගන්න ගත්ත සාමාන්‍යයෙන් හොඳ වාහනයක ලෙවල් එකකට ආවා. මේ වාහනේට පැය කිලෝමීටර් 391ක වේගෙන් යන්න පුළුවන් කියලා තිබ්බේ. මම එන්ජින් ලෙවල් එක බැලුවා. මම ගොඩක් අප්ඩේට් කරලා තියෙන්නේ. එන්ජින් ලෙවල් එක තිබ්බේ 391කට. මම දැන් උපරිම වේගෙන් යන්න බලනවා. දැන් මම යනවා. අපි try එකක් දෙමු. මම ගාව දැන් notes pack එකක් තියෙනවා. ඒකෙන් මට වේගෙන් යන්න පුළුවන්. තව පොලිසියෙන් ඉන්නා. ඒ කට්ටියෙන් බේරෙන්නත් ඕනේ. මේකේ nostrils on කරන්නේ මම පැය කිලෝමීටර් 130කට වගේ ගියාට පස්සේ තමයි දැන් nostrils on කරනවා. කට්ටියට පල්ලෙහා පැය කිලෝමීටර් කීයද කියලා මේකේ බලා ගන්න පුළුවන්. 350 ගානක් පොලිසියෙන් හැප්පිච්ච ගමන් අඩු වෙනවා. අද අඩු වුණා. මට තව nostrils තියෙනවා චුට්ටක්. ඒ චුට්ටක් මම යූස් කරා. දැන් full speed එක ගන්න බලන්න. තිබ්බේ 190 දැන් 391ක් කියලා. අපි full speed එක ගන්න try එකක් දෙමු. full speed එක 391ක් කියන්නේ අඩුම තරමේ අපිට 400ක වේගයකට යන්න පුළුවන්. මේකේ රෙකෝඩින් තිබ්බේ ගානකට අඩුම තරමේ ගානකට යන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් මම nostrils on කරනවා. අයියෝ පොලිසියෙන් බේරලා තමයි යන්න තැනක යන්න ඕනේ. because පොලිසියට අහු වුණොත් අපිට ලොකු සල්ලි අපෙන් කැපෙනවා. මට දැනට රුපියල් නෙමෙයි මේ මුදලෙන් කොහොම හරි ලක්ෂයක් විතර තියෙනවා. ඒ ලක්ෂය අපි ස්පොයිලර් එකකට යූස් කරමු. බලන්න මේකේ full speed අපි මැනගෙන ඉමු. මම දැන් nostrils on කරනවා. දැන් nostrils full. දැන් ඒකින්ද ලොකු වේගයකට යන්න පුළුවන්. අපි මේ උඩම টොප් එකකට දාගමු. කවුරුත් එතන යන්නේ නැහැ. පොලිසියෙන් ඉඳලා හිටලා එතන යනවා. මේ වේගෙදි පොලිසිය ෆලෝ කරාට පස්සේ නැති වෙනවා. දැන් සාමාන්‍යයෙන් මෙතන වේගය යනවා 381යි. දැන් 382යි. හැමෝම ස්පීඩ් ඩවුන් වෙනවා 391කට. ඉක්මනට 391කට යනවා. දැන් 392යි. දැන් nostrils චුට්ටක් තියෙනවා. මම on කරනවා. දැන් සාමාන්‍ය 401කට 402කට 420ට වගේ යන්න ඉඩ තියෙනවා. 99යි 399 දැන් ඉන්නේ ෆයිනල් ගියර් එකේ. ඒ කියන්නේ 6th ගියර් එකේ 6 වෙනි ගියර් එකේ තමයි දැන් අපි ඉන්නේ. මේ ගියර් එක තමයි ෆුල් ගියර් එක රොටේෂනල් එකේ තියෙන 400 පැය කිලෝමීටර් 400 වේගෙන් ගියා කියන්නේ මරු. ගොඩක් ග්ලිච් වුණා එතන. දැක්කද? වේගය වැඩි. මම කියන්නේ මේක টොප් එකක්. මේ වේගයට ගොඩක් කට්ටිය ලං වෙන්නේ නැහැ. හරි මම දැන් මෙතනින් නතර කරනවා. මම බ්‍රේක් එක අල්ලලා ක්ලච් එක ගහලා එකපාරට බ්‍රේක් එක අල්ලගම වාහනේ එතනම ස්ලෝ ඩවුන් වෙනවා. මම දැන් වාහනේ මෙතන ස්ලෝ ඩවුන් කරගත්තා. අපි මේකෙන් අයින් වෙමු. දැන් අපිට මෙතන පේනවා තියෙනවා race garage dealership part stores and මේ operations කියලා. operations එකේ තියෙන බඩු. operations එකට යන්නේ රේසින් වල තමයි මම දැන් ඔය ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගියේ. ඉතින් garage එකේ තියෙන මේ කාර් එක dealership එකේ තියෙන cars part store එකේ තියෙන්නේ අපිට ගන්න බඩු. මේකේ මම ගොඩක් දුරට ගේම් එක ගත්තා ගැහුවා. ඒකෙන් තමයි මෙතන මට ලක්ෂ 1යි රුපියල් 321ක් ඉතුරු වෙලා තින්නේ. මම පාස් ස්ටෝර් එකට ගිහිල්ලා බඩු ටිකක් ගන්නවා. මම මෙතනින් ගන්නවා මගේ බයිකේ ස්පොයිලර් එකක් ඕනෙමයි. ස්පොයිලර් එකක් නැති වාහනයක් වැඩක් නැහැ. මම මේ ඩ්‍රැග්ස්ටර් ස්පොයිලර් එක ගන්නවා. ඒක ගොඩක් වැලියබල් ස්පොයිලර් එක ගත්තා කියලා මම හිතන්නේ මට පෙනෙයි කියලා. මගේ ඩ්‍රැග්ස්ටර් එකට පේන්නේ මේක විතරයි. මම 60000ක ගත්තා. තව මං ගා තිබ්බ මගේ ගෝස්ට් සෙට් කරලා තියෙන ස්පොයිලර් එක මම විකුණලා මම එතන 42000ක් ගන්න හදාගත්තා. මම එකෙන් දැන් පේන්ට් ඕවර් එකක් ගන්න බලනවා. පේන්ට් ඕවර්ස් වැඩි නෑ. මම කස්ටම් පේන්ට් ඕවර් එකකුත් 50000 ඉක්මවන ගන්නට තමයි තියෙන්නේ. මම ගන්න හොඳම පේන්ට් ස්ටෝර්ස් ගන්න තරම් මට සල්ලි නෑ.
දැන් ඇත්ත වශයෙන් කිව්වොත් මට තියෙන්නේ 42000 ගාණක්. ඒකින්ද මට කොහොමත් ඒකකට ළඟා වෙන්න බෑ. මම දැන් නොස්ට්‍රල්ස් පැත්තට ගිහිල්ලා මම දැන් බලනවා ඉන්ටර්කූලර් එක. ඉන්ටර්කූලර්ස් වල පොඩ්ඩක් වැලියබල් ඉන්ටර්කූලර් එකක් ගන්න බලනවා. මේ type R VX R type කියන එක බලමු. මංගා දැන් තියෙන ඇත්තම වශයෙන් කිව්වොත් වැඩක්ම නැති මෙන්න මේ එයා කූලර් එක. මෙන්න මේ එයා කූලර් එක තමයි මංගාව දැන් තියෙන්නේ. ඒ එයා කූලර් එක ඇත්තම වශයෙන් කිව්වොත් වැඩක්ම නැහැ. මම මේ ඩීල් එකකට බලන්නේ මම 25000 ගාන එක මම ඉන්වෙන්ටරි තියෙන මගේ ගෝස්ට ඇප්ලයි කරලා දෙන ගලවලා එතනින් මම 24000 ගානක් හදා ගන්නවා. 24000 කොහොමද මදි මන් දන්නවා. අන්න සර්කිට් බෝඩ් එක පොඩ්ඩක් බලනවා. සර්කිට් බෝඩ් එක 48000ක් වෙනවා. දැන් මට තියෙන සර්කිට් බෝඩ් එක. ඊට වැඩිය ලොකු සර්කිට් බෝඩ් එකක් බැලුවොත් අඩුම තරමේ ලොකු ගාණක් වෙනවා. ලක්ෂ 125ක් කියන්නේ මට සෙල්ලමකට හොයාගන්න පුළුවන් නෑ. ඒ කියන්නේ මම පොඩි ඊට පස්සේ සයිලන්සර් එකක් බලනවා. මට තියෙන සයිලන්සර් එක 90 මට තියෙන්නේ ෆෙලෝ කැට් එක. ෆෙලෝ කැට් S9 තමයි මට ගන්න පුළුවන් තරමේ එකමයි මට තියෙන්නේ. පියාලුත් ස්ටිකර් ලිප් එකක් බලමු මදි සල්ලි. එන්ජින් එකක්. මගේ එන්ජින් එකක් තියෙනවා. මම එන්ජින් එක type C හැටියට දාලා තියෙනවා. බොඩි කිට් එකක්. බොඩි කිට් එකක් නම් දැන් නම් ගන්න බෑ කොහොමත්. අපි සස්පෙන්ෂන් පොඩ්ඩක් බැලුවොත් සස්පෙන්ෂන් එකක් හොඳම සස්පෙන්ෂන් එක අපිට බාර් ඩ්‍රොප් කරන්න පුළුවන් එකම ලක්ෂ 160 ගාණක් වෙනවා. කොහොමත් ගන්න බෑ. අපි දැන් හොඳ පේන්ට් එකක් බලමු. පේන්ට් එකකුත් 3000 ගාණක් වෙනවා. සාමාන්‍ය බ්ලැක් පේන්ට් එක තමයි ලස්සන. මම ඒක තියෙනවා. 40000ක් වෙනවා චෙයා එකක්ම. මම හොඳ පොඩ්ඩක් චෙයා එකක් බලනවා. මෙතන මේ ප්ලම් කැට් එකකුත් තියෙනවා. එන්ඩෙන්ඩ ප්‍රයිම් ෂොට් ඒවා තමයි තියෙන්නේ. ඒවා හරියන්නේ නැහැ. හොඳ කම්ෆි එකක් වෙන්න මට පවර් එක තමයි ඕනේ දැන් නම්. මට වෙන දෙයක් ඇත්ත වශයෙන්ම අවශ්‍යම නැහැ. මට පවර් එක තිබ්බනම් ඒ හොඳටම ඇති. මේකේ මගේ ඉන්වෙන්ටරි එකට ගිහලා බලමු. මම ගොඩාක් දේවල් ඇප්ලයි කරලා තින්නේ. මට ඇප්ලයි කරන්න බැරි මෙන්න මේ 3000 ගාන චූටි බඩ විතරයි. මම ඒක සෙල් කරලා දානවා. මට ඒක වැඩක් නැහැ. චූටි සල්ලි මුදලක් එකතු වුණා. අපි ගෑරේජ් එකට ගිහිල්ලා අපේ බඩු ටික දෙපාරක් රීට්‍රයි චෙක් කරගෙන යන්න. මම සේරම චෙක්. දැන් අපි වීල්ස් බලමු. ඒවා චෙක්. ආයෙ තියෙන්නේ මෙතන ග්‍රවුන්ඩ් ඉන්ටෝල් එක ඒවා චෙක්. ඒවත් අවුලක් නැහැ. දැන් බලමු අපේ මේක ඒකත් අවුලක් නැහැ. CP කොණ්ඩන්ට ඒකත් අවුලක්ම නැහැ. අපි ගත්තා ඉන්ටර්කූලර් එකක්. අපි ඉන්ටර්කූලර් එක දාගත්තාට පස්සේ ගොඩාක් ලොකු එනර්ජි එකක් එනවා කියලා මට පේනවා. දැන් අපි ඉන්ටර්කූලර් සෙක්ෂන්ස් වලට ගියොත් අපි එක CPU බෝඩ් එකක් ගත්තේ නෑනේ. අපි ඒ ටික බැලුවා. දැන් අපි ගිහිල්ලා බලමු අපේ මේකට අපේ මේකේ ස්පොයිලර් එක අපිට සෙට් කරගන්න තියෙනවා. සීට් එක නෑ ස්පොයිලර් එක ගත්තොත් වාව් හොඳ ස්පොයිලර් එක. හොඳ මුදලකට ඒ ස්පොයිලර් එක හොඳටම හොඳයි. චලයි මං හිතන්නේ මං සල්ලි වියදම් කරලා ගත්තේ. මට මතක වූ. ඉතින් මේක හොඳයිනේ. අපි තව දැන් ගාසලට පෙන්නන්නම් මම. මේකේ ගියාට පස්සේ මෙතන ඩ්‍රයිවිං කන්සෝල් එකට ගියාට පස්සේ අපිට පෙන්නනවා ඩ්‍රැග් ස්ට්‍රීට් කියලා. ස්ටෝරි මෝඩ් එක නෑ තව. ඒවා අන්ලොක් කරගන්න ඕනේ. මෙතන ඩ්‍රැග් රේසින් වලට ගියාට පස්සේ තියෙනවා ෆ්‍රී ෆන් ටූර්නමන්ට් කියලා. ටූර්නමන්ට් ගන්න තරම් මගේ කා එක තව හොඳ නෑ. එතකොට මේකේ තියෙනවා මේ එක්ස්පර්ට්ලට ඒක තියෙන්නේ 60 මේ බෝනස් එක ක්ලච් එක අල්ලන්න ඕන එක. මේක තියෙනවා මේ අමර් මොකක්ද දන්නේ. කොහොම හරි ඒක මැනුවල් ඒකට අපිට ගියර්ස් මාරු කරන්න ඕනේ. මං ගියර්ස් මාරු කරන්න මම ඔටෝමැටිකලි බිගනර්ස් ලගේ එක තමයි ගහන්නේ. බිගනර්ස් ලගේ එකේ තියෙනවා ලෙවල්ස් මයිල්ස් ගන්න. මයිල්ස් එකක් තියෙනවා මයිල්ස් 4කින් එකක්. තව එකක් තියෙනවා මයිල්ස් 2කින් එකක්. අනිත් එක තියෙනවා ඒ කියන්නේ මයිල් කාලකුයි. ඒ කියන්නේ
මයිල් එකකින් භාගයකුත් දෙකට බෙදලා ඊට පස්සේ තියෙනවා මයිල් එකකින් භාගයක් ඊට පස්සේ තනි මයිල් එකක්ම තියෙනවා. මම නම් ගහන්නේ මයිල් එක. ඒකෙන් මට ගොඩක් සල්ලි හදා ගන්න පුළුවන්. මෙතන ස්නෝ ඩේ නයිට් රේන් කියලා තියෙනවා. මම වැඩිපුර පදින්නේ රේන් එකේ. මම හිතාගෙන ඉන්නේ මම රේන් කිං කියලා. ඒ කියන්නේ මගේ වාහනේ තමයි දැනට එක්සිට් වෙලා තියෙන හොඳම වාහනේ. මේ විදියට මගේ ටයර්ස් දෙක හීට් කරගත්තාට පස්සේ මේක ඩ්‍රැග් රේසින් ඉඳලා යන්න ලේසි. දැන් මෙතනින් එලාම් එක පෙන්නනවා. ඕකන් කොළ වෙච්ච ගමන් අපි ඉක්මන් නයිට්‍රෝස් දාලා යන්න ඕනේ. අපිව පාස් කරනවා. අපි ඒ කට්ටිය කොහොම හරි පරද්දන්න ඕනේ. අපිට අවුට් වෙන ඒවා තියෙනවා. මම ගොඩක් බිගිනර් කෙනෙක් මට අමාරුයි ගහන්න. ඒකින්ද මම මේ ඊයේ ගත්ත ගේම් එක. මේක බිගිනර් කෙනෙක් ඉඳ මට වැඩිපුර ගහන්න බෑ. තමයි මේක දැන් මේ කොනිසෙග් එක දිනනවා. මම අවුට් වෙනවා. හරි කොනිසෙග් එක දින්නා. ඒක ලූස්. අවුලක් නෑ. මට 2000 ගානක වැලියු එකක් නෑ. 1000 ගාන. කමක් නෑ මම මේක හරි දිනන්න බලනවා. ඒක ඕල්ස් රෙඩි. අපි ටයර් එක හීට් කරගමු. ටයර් හීට් එක වෙන්නේ මේ හાર્ට් එක ගාවට පුර ගන්න. මම වැඩියෙන් පුර ගන්නවා. මේ කොළ වෙද්දි හරියටම අර හાર્ට් එක ගාව තියෙන. දැන් මට සුහුක් ගාලා යන්න පුළුවන්. දැන් වෙලා යන්නේ නැහැ මට. මම දැන් ඉක්මනට යනවා. හරි. එහෙනම් මම එක රේස් එකක් තියලා මම වීඩියෝ එක එන්ඩ් කරනවා. හරි මම ඒ රේස් එක දින්නා. එතකොට මට ප්‍රයිස් එකක් එළියට 9000 ගානක් සල්ලි හම්බ වෙනවා. එහෙනම් මේ ගේම් එක මෙතනින් ඉවර කරන්න මම හිතුවා.